ආයුබෝවන් මම මගේ YouTube channel එකට අදත් වෙනද වගේම ඔයගොල්ලෝ ආදරෙන් පිළිගන්නවා. අද මම ඔයගොල්ලන්ට කියලා දෙන්න හදන්නේ මිරිසට පරිප්පුවක් හදාගන්න විදිය. අපිට මේ පරිප්පුව විනාඩි 10කින් ඉතාම සුළු කාලෙකින් ලෙහෙසියෙන් හදාගන්න පුළුවන්. වැඩි දෙයක් අපිට අවශ්‍ය වෙන්නේ නැහැ. අපි බලමු මොනවද අපිට අවශ්‍ය වෙන්නේ කියලා. මම මෙතන අරන් තියෙනවා කහයි ලුණු දාගත්ත පරිප්පුවේ 500ක් පමණ අරන් තියෙනවා. තව කෑලි මිරිස් කුඩු තේ හැඳි 4ක් විතර අරන් තියෙනවා. කාම්පේ කරපිංචා ආමිස් ටික අරන් තියෙනවා. මෙතනම ලොකු රත්න ගෙඩියක් කපලා අරන් තියෙනවා. මෙතන ලකුණු ටිකක් කපලා අරන් තියෙනවා. තෙල් පොල් තෙල් අරන් තියෙන්නේ. අපි බලමු කොහොමද දැන් ඊට පස්සේ අපි කරන්නේ ඉස්සෙල්ලාම පරිප්පු ටිකට වතුර ටිකක් දීලා හොඳට තම්බ ගන්න එක. අපි බලමු මොකද කරන්න කියලා. මම පරිප්පු ටික ලිපේ තියලා ඉස්සෙල්ලා හොඳට තම්බ ගන්නවා. විනාඩි 10ක් විතර තම්බ ගමු. තව පරිප්පු ටික මම තැම්බෙන්න තිබ්බා. ඒ අතර අපි රටලුණු ගෙඩිය හොඳට බැද ගන්නවා. ගැඹුරු තෙලේ බැද ගන්නවා නේ. මම තෙල් ටික ලිපේ තියලා අර රටලුණු ගෙඩිය බැද ගන්නවා. ඒක හොඳට ගැඹුරු තෙලේ බැද ගන්න. අපේ පරිප්පුවක දැන් මේ ආකාරයට තැම්බෙනවා. තව ටිකක් වෙලා මෙහෙම අපිට ලිපේ තියා ගන්න වෙනවා. පොඩ්ඩක් ආයි පොඩ්ඩක් කලවම් කරලා පහකට හොඳින් තම්බ ගන්න. අපේ ලුණු ටික මේ ආකාරයට බෙදෙනවා. තව පොඩ්ඩක් රන්වන් බර කරගන්න. ගොඩාක් කර කරගන්න එපා. රන්වන් පාට වගේම මොකට නැති. මෙන්න මේ ආකාරයට බෙදලා හොඳට නැති. දැන් අපි මේක ලිපෙන් බාගමු. හරි දැන් අපි රටලුණු ගෙඩිය බදලා ඒක මම පැත්තක තියාගත්තා. දැන් ආයෙත් තාච්චි ලිපේ තියෙන එකට තෙල් ටිකක් දාලා ඒ තෙල් එකට මිතුරු ටිකට දාගන්න එක ප්‍රශ්නයක් නෑ. රටලුණු ටික එකතු කරනවා. රටලුණු අවමිස් කරපිංච සම්පේ ටික එකතු කරගන්න. ඒක ටිකක් හොඳට බැදෙන්න දෙන්න. ඒක ටිකක් රන්වන් පාට වෙන්න වගේ බැද. ගොඩාක් බැදෙන්න ඕනේ නැහැ. අන්තිමට බැදලා නැති එක. ඒ අතර අපේ පරිප්පුවක හොඳටම තැම්බිලා දැන් තියෙනවා. ඔයගලන්ට පෙන්නන්නම් දැන්. මේ තියෙන්නේ මම හම්බගත්ත පරිප්පු ටික. දැන් ඒක අපි පැත්තකින් තියාගමු. මේ ගානට තැම්බීගෙන එනකොට බැදීගෙන එනකොට අපි ඒකට අර මම කිව්වේ කෑලි බිස්කුට් ටික එකතු කරමු. ඒකල එක තුනට බැද ගන්න. මෙන්න මේ ආකාරයට වැඩි බදින් වැඩි කර කරන්න එපා. ඕනේ නැහැ. යන්තමට විනාඩිය දෙකක් උඩ බැද ගන්න. අර තඹගත්ත පරිප්පු ටික තියෙනවා. මම බැදගත්ත මේ ටෙම්පරාදු තියෙන ලුණු හිම ඒක ඔක්කොම එකට දාගන්න. දාලා අපි ඒක හොඳට කවලම් කරගන්න. රුට්ටක් එක ලිපේ තියලා කලවම් කරගමු. අපි ඒක ලිපේ තියන හොඳට කලවම් කරගෙන යන්තමට ගින්දර දාන්න. මොකද පරිප්පුවේ ඔක්කොම තැම්බිලා තියෙන්නේ. ඉතින් මේ වෙලාව පුළා ඔයාලා නිකපුල් බලන්න ලුණු මැදෙන් තව ටිකක් එකතු කරන්න පුළුවන්. හරි විනාඩියක් තිබ්බම ඇති. ඒක ලිපෙන් බාගන්න. ඔන්න දැන් මම ලිපෙන් බාගත්තා. දැන් අපිට තියෙන්නේ අර මම කලින් බැදගත්තු ලුණු ටික වත්තකනේ ඒ ටික අරගෙන මෙන්න මෙහෙම සරස ගන්න. අර මේ කර කර වගේ හැපෙන්නේ හරිම රසයි. දාලා ඊට පස්සේ මෙන්න මේ වගේ තමයි ඉස්සෙල්ලා තියෙන්නේ. ඉතින් මේක හරිම රසවත්. ඕගොල්ලන්ට මේක ඉන්දියාප්පත් එක්ක කන්න ගන්න පුළුවන්, බත් එක්ක ඕන එකත් එක්ක කන්න ගන්න පුළුවන්. ඉතින් මේකේ තවත් දෙයක් තියෙන්නේ මේකට පොල් කිරි බින්දුවක අවශ්‍ය වෙන්නේ තනි කරම වතුරෙන් හැදුවේ. ඕගොල්ලෝ ඉතින් try කරලා බලන්න. මේක හරිම රසවත් යමක්. ඒ වගේම ලේසි අපිට. ඉතින් ඕගොල්ලෝ මගේ මේ වීඩියෝ එකක් ඉගෙන ගත්තා නම් මට මගේ YouTube channel එක subscribe කරලා මට comment එකක් දාන්න. නැවත මම වීඩියෝ එක එනතුරු මම අදට ගිහිල්ලා එන්නම්.